දේශපාලන දැකලා තියෙනවද කවදාක්වත්? එතුමා බලේ ඉද්දිවත් මේගොල්ලෝ වගේ කට බෝල කර කර, කට රවුම් කර කර, කට උල් කර කර මේ රටේ මිනිස්සුන්ට අපහාස කරනවා. දේශ සහගත ප්‍රකාශයන් කරනවා. ඔබ දැකලා තියෙනවද මහින්ද රාජපක්ෂ? ඔබ දැකලා තියෙනවද විරුද්ධවාදියෙකුට මහින්ද රාජපක්ෂ මඩ ගහනවා? ඔබ දැකලා තියෙනවද තර්ජනය කරනවා? අන්න එවැනි දේශපාලන නායකත්වයකට අපහාස කරලා වටන්න බෑ. එදා JVP අහිංසක කොල්ලෝ කෙල්ලෝ ඝාතනය වෙනකොට, ටයර් උඩ මැරෙනකොට මහින්ද රාජපක්ෂ විතරයි බය නැති නායකයෙක් විදියට Tamanගේ සපත්තුවේ හංගගෙන, සරමස්සේ හංගගෙන මේ අහිංසක තරුණයන්ට විරුද්ධව ගෙන යන මේ මර්ධනකාරී ඝාතනකාරී පියවරටරව එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන්න ගිහිල්ලා එදා එයාපෝට් එකේදී අත්අඩංගුවටපත් වෙන්නේ. එතුමා ඒ විතරක් නෙමේ hina යන කාරණය JVP සහෝදර අධිකරණයට දැම්මම මහින්ද රාජපක්ෂ කියන නීතිඥවරයා තමයි මේ අධිකරණයේ පෙනී ඉන්නේ. සූර්යකන්දේ ඝාතනයන්, ඇඹිලිපිටියේ සිසු ඝාතනයන් මේවලදී උසාවියේ ගිහිල්ලා දේශපාලඥයෙක් විදියට විතරක් නෙමෙයි උසාවියට ගිහිල්ලා අහිංසක කොල්ලෝ කෙල්ලොන්ගේ ඝාතනයන් වෙනුවෙන් කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ. හරිම හිරිකිතයි, හරිම ලැජ්ජයි. එහෙව් JVP එකට උදව් කරපු නායකයාට අද අපහාස කරනවා, හිරිහැර කරනවා, තනිකර මඩ ගහනවා. මම අහන්න කැමති, මම අභියෝග කරන්න කැමති, අද බලේ ඉන්න එක මැති ඇමති කෙනෙක්, එක රජයේ ප්‍රධානියෙක් එදා හිටියද 88 89 අහිංසක කොල්ලෝ කෙල්ලෝ ඝාතනය කරනකොට පාරක් ගානේ ටයර් සෑවල දැවෙනකොට නෑ. මතක තියාගන්න, අද JVP කරන, අද මාලිමාවට ඡන්දය දෙන ඒ අදහස් දරන කොල්ලෝ කෙල්ලොන්ට මං කියන්න කැමති, එදා ඔය එඩිතර මහින්ද රාජපක්ෂ විතරයි ඒ අහිංසක කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් Tamanගේ ජීවිතය පරදුවට තියලා ඔවුන් වෙනුවෙන් අධිකරණයට ගියේ, ඔවුන් වෙනුවෙන් යුක්ති ඉෂ්ට කරන්න ජිනීවා වලට යන්න ගියේ. ඔය කියන මහා ලොකු වීරයෝ විදිහට ඉන්න එක නායකයෙක් එතන හිටියේ නෑ. ඔය බහුතරේ හිටියේ දා ගෝනි බිල්ලෝ විදිහට. මොකද ඒ ගෝනි බිල්ලෝ විදිහට හිටිය නිසා තමයි අද ඒ කට්ටිය බේරිලා ඉන්නේ. එහෙම නැත්නම් 88 89 කිසිම නායකයෙකුට බේරෙන්න ලැබුණේ නෑ එවකට පැවති රජයෙන්. හැබැයි කනගාටුවට කාරණේ කෙලෙහි ගුණ සැලකිය යුතු නායකයෙකුට අද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව එළවෙලව පහර දෙනවා. එළවෙලව පහර දෙනවා. ඇයි මෙහෙම වෛරයක් තියෙන්න පුළුවන්ද මේ රටේ ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ එක්ක? මොකද්ද හේතුව අපි ප්‍රශ්න කරනවා. මෙහෙම වෛරයක් තියෙන්න පුළුවන්ද මාලිමාවේ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටියට මහින්ද රාජපක්ෂත් එක්ක? අපි ඒක ප්‍රශ්න කරනවා. එහෙම වෛරයක් මහින්ද රාජපක්ෂත් එක්ක තියෙන්නේ මේ ලෝකේ එකම එක පිරිසකටයි. ඒ තමයි ප්‍රභාකරන්ගේ අදහස් නියෝජනය කරන මිනිමරු LTT ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන මිනිස්සුන්ට විතරයි මහින්ද රාජපක්ෂව ඇහැට වහකදුරුමෙන් පේන්න ඕන. එහෙම නැතුව මේ රටේ ජනාධිපතිටවත් මේ රටේ මැති ඇමතුරුන්ටත් මේ අවුරුදු 74 සාපය ගැන ප්‍රධාන වග උත්තරකරුවන් 74 සාපය ඔබතුමන්ලා. මං කියන්නකො ඔබතුමන්ලා ඇයි කියලා. මං නිකන් චෝදනාවක් කරන්නේ නැහැ. 1980 නිදහස් වෙළඳ කලාප සංකල්පයේ ශ්‍රී ලංකාවට ගේනකොට ඩෙන් සියෝපින් චීනෙන් කණ්ඩායමක් යවන මේක බලන්න. හැබැයි රෝහණ විජේවීර එදා ඔබතුමන්ලාගේ නායකයා රෝහණ විජේවීර මහතා එදා ප්‍රකාශයක් කරනවා මේ ආයෝජන කලාපයට විදේශිකයන් ඇවිල්ලා ආයෝජනය කරුවම JVP ආණ්ඩුවක් ආපු ගමන් ඔවුන්ට වන්දි 7ක් ගෙවන්න නැතුව ඔවුන්ව පන්නනවා කියන පැය 24ක්. ආයෝජකයෝ 50ක් ඔක්කොම අකුලගෙන යනවා. ශ්‍රී ලංකාවට කරපු පාඩුව මනින්න බෑ. අද ඔබතුමන්ලා අර ආයෝජකයන්ව ගේන්න වැඳලා මේ අයවැයෙන් දෙනවා, අරක දෙන්නම් මේක දෙන්නම් කියලා. හැබැයි එදා එහෙම තමයි කිව්වේ. ඔබතුමන්ලා ඒ වගකීම ගන්න ඕනේ. 1981 ජපානයේ තියෙන ප්‍රධාන ආයතන ටොයෝටා, මැස්දා, හොන්ඩා ඒ ආයතන තුනම වාහන හදන්න මෙහෙ කර්මාන්ත පටන් ගන්න ආයෝජකයෝ පිරිසක් එක්ක මෙහාට එනවා. හැබැයි එදා JVP එක මහපාරට බැහැලා යූනියන් වල බැහැලා කියනවා මේවට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඔය ටික අකුලගෙන ටොයෝටා, මැස්දා, හොන්ඩා යන්නේ මැලේසියාවට, තායිලන්තයට, ඉන්දුනීසියාවට. ඒක අපිට අහිමි වුණා. අපේ කෝටි ගාණක් නැති වුණා. අපේ අයගේ රස්සාවල අහිමි වෙනවා. ඒකට වගේ කියන්න ඕනේ ඔයාලා. 1980 දවල පත්‍රිකාව ඉදිරිපත් කරනවා. දවල පත්‍රිකාව most progressive educational reform bill. මම 1980 පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක්. ඒ වෙලාවේ JVP යූනියන් එකෙන් කියන අපිට පාරට බයින්න කියලා. මමත් බැලලා ඒකට විරුද්ධව දවල පත්‍රිකාවට විරුද්ධව පෙනී හිටියා. මම දන්නේ නැහැ ඒකේ මොකද්ද තියෙන්නේ කියලා. හැබැයි ඉංග්‍රීසි අධ්‍යාපනය එදා ඉංග්‍රීසි අධ්‍යාපනය නැති වුණා. ඔබතුමන්ලා ඒ වගකීම බාරගත යුතුයි. එතකොට 1980 අද ඔබතුමන්ලගේ දරුවන් ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න නැද්ද? ඔබතුමන්ලගේ දරුවන් ජාත්‍යන්තර පාසල් වල නැද්ද?
ඔබතුමන්ලගේ දරුවන් විදේශ විශ්වවිද්‍යාලවල නැද්ද? හැබැයි මේ රටේ බහුතර ජනතාවගේ දරුවන්ට ඉංග්‍රීසි අහිමි කරේ තමුන්නාන්සලා. 1981 සැප්තැම්බර් මාසේ ජේ.ආර්. ජයවර්ධන මහතා රාගම වෛද්‍ය විශ්වවිද්‍යාලය ආරම්භ කරන්න කටයුතු කරනවා. 88 JVP එක ඒ පරිපාලන ගොඩනැගිල්ල ගිනි තියනවා. අන්තිමට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට ඒකට ඔරොත්තු දෙන්න බැරුව ඒක වසා දමනවා. ඒක එතකොට සම්පූර්ණයෙන්ම වහලා දැම්මා. හැබැයි මොකද්ද වෙන්නේ? මහතීර් මොහමඩ් මැලේසියාවේ සිට බලාගෙන ඉඳලා මොකද්ද කරන්නේ? අපේ ෆැකල්ටි එකට මේ මහාචාර්යවරු ආචාර්යවරු ඔක්කොමලට කතා කරලා ඔය සෙට් එකම ගන්නවා මැලේසියාවට. අරගෙන ඉන්ටර්නැෂනල් මෙඩිකල් යුනිවර්සිටි එක ස්ථාපනය කරනවා මැලේසියාවේ. අද දැන් අවුරුදු 25 30ක් හැම වසරකම ලංකාවේ සිසුන් 150ක් 200ක් යනවා මැලේසියාවේ ඒ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න ඩොලර් ලක්ෂ ගාණක් වියදම් කරගෙන. ඒ පව කාගේද? මම අහන්න කැමති NSBM එක ගිය වසරේ අනුමත කරා කැබිනට් එකෙන් NSBM එකෙන් පෞද්ගලික මේ වෛද්‍ය විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න. ඔබතුමන්ලා ඒක ආරම්භ කරන්න යනවද නැද්ද කියලා උත්තරයක් දෙන්න. අවුරුදු 74 සාපය ගැන ප්‍රධාන වග උරන්න ගේදොර උගස් කරන්න තියෙන රත්තරන් බඩු බැංකුවේ තියලා හරි කමන්නේ. ඇල්ටෝ එකක් ලක්ෂ 65ක් වගේ වෙනවා කියනවනේ. ඉතින් ඔය ඇල්ටෝ දෙක තුනක්ම ගන්න. ගෙනල්ලා ගෙදර පාක් කරන්න. ඔබ වැඩියෙන් ඇල්ටෝ ලක්ෂ 65 ගානේ ගන්න තරමට තමයි ආණ්ඩුවට ශක්තියක් දෙන්නේ. භාණ්ඩාගාරයේ ඔබට පුළුවන් වුණ ධනෙන් පුරවන්න. අපේ රටේ සුපුරුදු දෙයක් නේ. ඉතින් ආයුධ පෙන්වන්න යනකොට ගැටුම් ඇති වී සැකකරුවෝ මේ යනවා. කුඩු පෙන්වන්න යනකොට ගැටුම් ඇති වී සැකකරුවෝ මේ යනවා පාන්දර 3ට විතර. අපේ රටේ සුපුරුදු දෙයක් නේ. ඉතින් ආයුධ පෙන්වන්න යනකොට ගැටුම් ඇති වී සැකකරුවෝ මේ යනවා. කුඩු පෙන්වන්න යනකොට ගැටුම් ඇති වී සැකකරුවෝ මේ යනවා පාන්දර 3ට විතර. හොඳයි අපිට බැරි වුණා කියමුකෝ මේක කරන්න පළවෙනි මාසයි ඒත් අපි දෙන්නද? දෙන්නේ නැහැ පුතේ මේක අපි ආයෙ දෙන්නද? ලේසියෙන් දෙන්න අපි එකතු කරලා. හොඳයි අපිට බැරි වුණා කියමුකෝ මේක කරන්න පළවෙනි මාසයි ඒත් අපි දෙන්නද? දෙන්නේ නැහැ පුතේ මේක අපි නොනා ඉන්නද කවදාරි සුනාමිය එනකම්. නාමල් රාජපක්ෂ, කංචන විජේසේකර, ශිහාන් සේමසිංහ කාටද හොඳම දේශපාලන අනාගතයක් තියෙනවා කියලා පේන්නේ? නාමල් රාජපක්ෂ චරිතය ගත්තොත් නාමල් ඉස්සරට වඩා දැන් ටිකක් පැලැත්තානි වෙලා. ඒ කිව්වේ පළපුරුද්දෙන් වෙන්න ඇති. ඔහු ඇත්තටම අද උදේ මට හම්බුණා. අපි විවෘත කිරීමේ උත්සවයකට හම්බුනාම මම ළඟ වාඩිලා හිටියේ. මම ඌට කිව්වා ඔබ දැන් බොහොම හොඳට හිතලා බලලා කතා කරන එක හරි වටිනවා. මම කිව්වා නිකන් ආවට ගියාට කතා කරන ඒවා. හුඟක් පාර්ලිමේන්තුවට ගියාම ආවට ගියාට කතා කරන සමහරු මම කිව්වා ඒක කරන්න යන්න එපා කියලා. ඒක මම ඔබට ස්තුති කරා. හොඳයි එහෙම මම ගැන හදාන් කරන එක මම කිව්වා ඔක ඔලුවදිම ගන්නත් එපා. අනාගතයේ මම කිව්වා අනාගතයේ දේශපාලන බලය කියන මිනිස්සු ටක් ගාලා වෙනස් කරනවා. දැන් මම දන්නවා මම මේ ඒ පැත්තට පක්ෂව කතා කරනවා නෙවෙයි. ලෝකේ මිනිස්සු අමතක කරන හැටි මේ ඉතිහාසය. දැන් බලන්න පිලිපීනේ මාකෝස් පවුල එලවලා දැම්මා. ඒ එලවපු මාකෝස් පවුලට ජීවිතේට පිලිපීනේ ආයේ බලයක් හම්බෙයි කියලා කාටවත් හිතන්න බැරි වුණානේ. හැබැයි පස්සේ කාලෙක අවුරුදු 30කට පස්සේ මාකෝස්ගේ පුතා ඇවිල්ලා පිලිපීනේ ජනාධිපති වුණා. ඉතින් මිනිස්සු හිතන හැටි දේශපාලනයක මම දකින්නේ මේ දැන් හොරු වංචාකාරෝ දූෂිතෝ කියලා ලේබල් අලවලා මිනිස්සු මේ කරපුවම ඒක ටික කාලෙකින් වෙනස් වෙලා ආයි අලුත් චරිතවලට යනවා. ඉතින් තමන්ගේ වැරදි හදාගන්න එක හොඳයි. ඒකයි හොඳම දේ. හැබැයි වැදගත්ම දේ මොකක්ද? අද අපි ප්‍රතිවගත කිරීමට ලක් කරලා තිබෙන ඩොලර් මිලියන 12550 ඩොලර් මිලියන 12550න් ඩොලර් මිලියන 11550ක්ම 2015-19 ආණ්ඩුව ලබාගත්තු. මම හිතනවා එදා ඒ උපදෙස් දුන්නා නම් අපේ රට මේ බංකොලොත් භාවයට පත් වෙන්නේ නැහැ. ඇත්තටම ලංකාවේ තෙල් නැති වුණේ, ලංකාවේ ගෑස් නැති වුණේ, ලංකාවේ කිරිපිටි නැති වුණේ, තෙල් නැති නිසා විදුලිය කපන්න සිද්ධ වුණේ රනිල් වික්‍රමසිංහල ආපු හින්දා 2015-19 විශේෂයෙන්ම අපේ ජාත්‍යන්තර වාණිජ වෙළඳපොලේ ණය අරන් තියෙනවා. ජාත්‍යන්තර සූර්ය බැඳුම් කර වලින් මුළුමනින්ම අරන් තියෙන්නේ ඩොලර් කෝටි 1550යි. 1550න් ඩොලර් කෝටි 300යි ගත්තේ මහින්ද. ඩොලර් කෝටි 1250ක්ම ගත්තේ රනිල් වික්‍රමසිංහ. අර මහින්ද ගත්තු ඩොලර් කෝටි 300 ගෙවලා ඉවරයි. ඇත්තටම ගෙවන්න බැරුව හිගවුනේ රනිල් වික්‍රමසිංහ ගත්තු ඩොලර් කෝටි 1250. එතකොට තෙල් ගේන්න බැරි වුණේ. එයා ණය ගත්තා. ණය ගෙවා ගන්න බැරි වුණා. ඊට පස්සේ තෙල් ගේන්න ඩොලර් නැතුව ගියා. ඇත්තටම අර්බුදේ නිර්මාතෘ රනිල් බෙල්ල දුන්නේ ගෝඨාභය. ඔය හඳුන් නැති කරන හෙන නැති බැරි නැති හෙන ගහන්නේ අනිවාර්යයෙන්ම
යකෝ තුනෙන් දෙකුත් තියාගෙන පට්ටන්නේ වැඩියවන්නේ බං මුන්ගේ තියෙන රටරත් එක්ක මුස්පෙන්තු කියන්නේ මුන් ගැණියාව දැක්කම ඈ මුන් හිතාගෙන ඉන්නේ තාම 103යි මුන්ට තියෙන කියලා මුන්ට මතක නැහැ මචං මුන් ආණ්ඩුව කරන්නේ කියලා පට්ට ආයවාරු ටිකකුයි පට්ට පම්පොරි ටිකකුයි ගන්න මුන්ගේ තුරංගනා කතා ඇහුවම මචං මට මැරිච්ච ආච්චිව මතක් වෙනවා ආච්චි කියන ඔයට වැඩියෝ දේවා මුන් හොදයි මචං මල විරල් වල නිදි මරන්න එහෙම නැත්නම් මචං බොන දැනක බයිට් එකකට හරිද ඒ ඇස්සේ මචං මුන්ගේ අර ලැට් කටක් තියෙන තරුණ ළමිස්සෙක් කියලා හිතාගෙන ඉන්න නාකි හිරවණයක් කියලා කියනවා මචං අපේ ආණ්ඩු දවසෙන් දවස මේ පට්ට විදියට ජනප්‍රිය වෙනවලු අම්මෝ පට්ට ප්‍රතිචාර ටිකක් තියෙන හැබැයි එකක් අපේ සංසා කරලා නෙමෙයි මචං මුන්ට වයින් වඳුරු කුණු හරපෙන් ඒවා වුණා නම් මුන් බඩ වෙනවා සිරාවටම කියනවා නානානේක මචං මුන්ට වයින් මේ මාස ගන්න මොනවද කරේ කියලා තිබ්බෙරි ගන්න නැති කරා මචං මුන්නම් කැඳවගතුවම නැති සෙට් එකක් මචං කට ඇරියොත් කියන්නේ බොරු නැත්තම් මචං මෝඩ කතාව කරොත් කරන්නේ ගොන් ඇඩක් කියලා මචං මිනිස්සු පුළුවන් තරම් බයිනවා තිබ්බෙරි ගන්න නැති වුණා අපි රැවටුණා අරගයි මේකයි කියලා මචං විදායකෙත් තියන් තුනෙන් දෙකක් දුන්නේ ගම්ම මාසායෙන් මචං රට හදනවා කියපු ටික ඔන්න දැන් පුංචි ඡන්දෙත් බලෙ ඉල්ල නැති මිනිස්සු මොනා කරයිද කියන එක දන්නේ නැහැ මිනිස්සුත් ඉවසලා බැරිම තැන මචං මිනිස්සුත් ඉතින් ඉවසීමේ සීමාව පැනලා මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු වෙච්ච ගමන් පාරට එනවා ඉතින් ඒකවල මචං ගිය පාර විරුවනම් මචං ජොකක් දාලා ගියේ මුන්ට මචං ඉතින් ජොකාගෙන් වාන් ඉන්න තියෙන එකක් දාලා ඉවරලා මචං මුන්ට දුවන්න වෙන සීන් එකක් තියෙනවා කලාමැදිරියේ කැලේ ඉන්නකොට සර්පෙක් හැමතිස්සෙම උත්සාහ කරාලු ඒ කලාමැදිරිය කණ්ඩ. ඒ කලාමැදිරිය පස්සේ සර්පය පැන්නුවා. අවසානයේදී කලාමැදිරිය ගිහිල්ලා ගහේ උඩ අත්තකට නැගලා පොලේක වහලා ඉන්නකොට මේ සර්පයා ගහ දිගේ වඩ ගාගෙන ඇවිල්ලා කලාමැදිරියට ලං වෙලා තියෙනවා. රයිට් අද මගේ කාලේ ඉවරයි. දැන් ඔබට මාව කන්න පුළුවන්. හැබැයි මම වෙන ප්‍රශ්න 3ක් අහනවා. ඒ ප්‍රශ්න තුනට උත්තර දීලා ඊට පස්සේ ඔබ මාව කාපන් කියලා. පළවෙනි ප්‍රශ්නය. උඹේ ආහාර දාමේ පුරුකක්ද මම සර්පයා කේන්තියෙන් උත්තර දුන්නා නෑ. ඔබට මං වරදක් කරලාද මං පස්සේ මෙහෙම කණ්ඩ එලවන්නේ නෑ. එහෙනම් මගේ අන්තිම ප්‍රශ්නය. කිසිම වරදක් උඹලට නොකරපු මම මෙච්චර පන්නන්නේ මොකද මා පස්සේම? එතකොට දීපුතරේ තමයි මට උඹ බැබලෙනවා පේන්න බෑ. මන්ත්‍රී වැටුප තාම විශ්‍රාම වැටුප ලැබෙනවා. ඔව් ජනාධිපතිතුමා කවදද පාර්ලිමේන්තුව කවදද සමත කළා අයින් කරේ දැන් තාම හම්බ වෙනවා. තාම හම්බ වෙනවා මේ හැබැයි ඉතින් ඒ කියන්නේ මෙහෙම බොරු කියන්න ඕනේ මනු. දේශපාලනේ මම අයින් වුණාට පස්සේ මට කලා නිර්මාණ තිබුණේ නැහැ. මට ජීවත් වෙන්න මාර්ගයක් තිබුණේ නැහැ මනු. ඒතර මුල් කාලේ මම ඒක එනකම් ඒ කියන්නේ මුල් කාලේ ඇත්තට අපිට හම්බුනේත් නැහැ. ඒ කියන්නේ ඒක පටන් ගන්න යම් කාලයක් ගියා. ඒතර මම මගේ ක්‍රෙඩිට් කාඩ් එක තිබ්බා. මම ඒකෙන් තමයි ජීවත් වුනේ. ඒතර මම ඒක එනකම් බලන් හිටපු කාලවකවානු තිබුණා මනු. ඒක ලොකු ගාණක් නෙමෙයි. මිනිස්සු හිතන තරම් ලොකු ගාණක් නෙමෙයි. පටන් ගත්තේ 20000 ගණන් වලින්. ඒක එම්කෙමකින් පොඩ්ඩක් වැඩි වුණා. මම ඒකෙන් ජීවත් වෙච්ච කාලයක් තිබුණා. හැබැයි මම පුරවැසියෙක් විදිහට මම හැමදාම කියන දේ තමයි ඒක ඒ කියන්නේ ඒක එක්කෝ සම්පූර්ණයෙන්ම බෝල් අයින් වෙන්න ඕනේ. කියන්නේ ඒක මොකද කියන්නේ? කියන්නේ ඒක ව්‍යවස්ථාවෙන් අයින් කරන්න ඕනේ. වගට අයින් කරන්න ඕනේ. එහෙම නැත්තම් දිය යුතු පුද්ගලයන් මොනවාද තමන්ගේ වත්කම් බරකම් ප්‍රකාශ කරන එකත් එක්ක දිය යුතු පුද්ගලයන් කවුද කියලා අඳුර. දැන් ඒගොල්ලෝ කියනවානේ මේ අපි බොරු කියලා බලේ ගත්තා කියලා. නෑ අපි කිසි බොරුවක් කියලා නෑ. අපි අභියෝග කරන්න පුළුවන් නම් ඒගොල්ලන්ට අපි ජනතාවට කිව්ව එක බොරුවක් පෙන්වන්නකො මොකද්ද කියලා. ඒ ජාතික ජනපදයේ කියලා දෙයක් ඇතුලේ අනිවාර්යයෙන් ආණ්ඩුව හදලා සතියක් යනකොට 60 70ක් නම් ඇතුළේ දානම තමයි. ඒක උගන්ඩාවේද සීසෙල්ස් වලද ලොස් ඇන්ජලිස් වලද බ්‍රවුන්සිල් වලද මේ රට පුරා මැද මුලනේද කොල්ලු පිටියේද මේ මහජනයාගේ ධනෙ හොරක් කර ඔක්කොම පවර ගන්නවා. ඒක කරන්න පුළුවන් කාටද? ඒක කරන්න පුළුවන්කම තිබෙන අපේ රටේ දූෂණයට සම්බන්ධ නොවුණු දූෂිත නොවුණු ව්‍යාපාරයකට විතරයි. ඒ නිසා අපි ජනතාවට යෝජනා කරන්නේ උගන්ඩාවේ ධනෙ පවරා ගන්න පුළුවන්කම තිබෙන්නේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් වට ඒක රාජ්‍ය වීම පමණයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ගෙදරක ඉන්නේ බලහත්කාරයෙන්වත් කාටවත් පගා කොමිස් ගෙවලවත් නෙමෙයි. මහින්ද රාජපක්ෂත් ආණ්ඩුවේ ගෙදරක ඉන්නේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ආණ්ඩුවේ ගෙදරක ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටපු ජනාධිපති විදියට ඕනනම් ආණ්ඩුවේ ගෙදරක ඉන්න පුළුවන්. ඒක හිටපු ජනාධිපතිවරුන්ට ලංකාවේ ව්‍යවස්ථානුකූලව හම්බෙන දෙයක්. මහින්ද රාජපක්ෂට මෙතන යන්න කියමුකෝ ඕන්න. මහින්ද රාජපක්ෂට මේ ජනාධිපතිතුන්ට ගෙවල් නැති වෙනවා කියලා. මහින්ද රාජපක්ෂ ගිහිල්ලා ඕන්නම් මචං පන්සල කරේ බුදිය ගනි. මහින්ද රාජපක්ෂට
ඉන්න තැනක් මිනිස්සු හොයලා දෙයි. එහෙම බැරුවොත් මහින්ද රාජපක්ෂ මෙතන තුමුල්ලන්දිය බොක්කොල ගන්න හිටගෙන හරින්දි. ඉතින් කවුරුරි දාගෙන යයි සර් යයි ලොක් අයන් කියලා. මහින්ද රාජපක්ෂ නෙම් මිනිහෙක්. එහෙම තමයි මහින්ද රාජපක්ෂ තංගල්ල ගිහිල්ලා ඉතින්. මැදමුලට ගිහිල්ලා ඉතින් මැදමුලට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ සර්පංච් ෂර්ට් එක යන්න ගෙනින් ඉතින්. අනුර කුමාර ජනාධිපතිතුමාගේ එක විශේෂත්වයක් තමයි ගෝඨාභය ජනාධිපති වීමට කලින් සිට ඔහු කරපු හැම දෙයක්ම ඒ විදිහටම කරනවා. ඒ ජාතියේ කැම්පේන් එකක් කරා. ඒ විදිහට වෘත්තීය වේදින් එකතු කරා. විහාත්මක කට්ටියම කොටසක් තමයි එතන ඉන්නේ. ඒ විදිහම අයට තමයි ආණ්ඩුවල තනතුරු දෙන්නේ, පත් කිරීම කරන්නේත් ඒ විදිහටමයි. ඊළඟට දැන් ගම සමග පිළිසඳරක් පටන් අර තියෙනවා. ගම සමග පිළිසඳර වෙනුවට මේකේ නම සුවදාමු. අපි අර නන්දාන්න හොඳයිනේ බයියෝ නන්දාන්න ආසයිනේ ඕන එකට අපි නන්දානවනේ. ඒ හින්දා අපි ඒකට ගම සමග පිළිසඳර කියලා නමක් දැම්මා. NPP එකේකට නමක් දාලා නැහැ. එච්චරයි. අනුර කුමාර දිසානායකට මේ වෙලාවේ කොහෙත්ම නොගැලපෙන දේවල් දෙක තුනක් කිව්වා. ඒ දෙකම ගමුකෝ. එකක් තමයි කිව්වා මහින්ද රාජපක්ෂට ආරක්ෂාව දීලා තිබ්බේ මහින්ද රාජපක්ෂ සවේන්ද්‍ර සිල්වා අඳුරන හින්දාවත් කමල් ගුණරත්න අඳුරන හින්දාවත් මහින්ද රාජපක්ෂ හමුදා පොලිසිය කට්ටිය අඳුරන හින්දා නෙමෙයි. රටේ කෙනෙකුට ආරක්ෂාව දෙන එක තීන්දුව කරන්නේ සිකියුරිටි කවුන්සිල් එකේ. එතකොට සිකියුරිටි කවුන්සිල් එක තීරණය කරලා තිබ්බා මහින්ද රාජපක්ෂට ආරක්ෂාව දෙන්න ඕනේ කියලා. ඒක තීරණය කරලා තිබ්බේ ආරක්ෂාව පිළිබඳ මචං දැනුමක් තියෙන ප්‍රධානී. ඒ අනුව මහින්ද රාජපක්ෂට ආරක්ෂාවක් දීලා තිබ්බා. දැන් හැබැයි ඊයේ ජනාධිපතිතුමා කියන විදිහට මේ තීරණය අරන් දෙන ජනාධිපතිතුමා වගේ. දැන් ජනාධිපතිතුමා මේක කියපු විදිහේ කැත බලන්න ජනාධිපතිතුමා කියන්නේ 60 අපි අඩු කරා ඕනෑමට වඩා කෑ ගහන්න එපාද කෙඳිරි ගහන්න එපාද කරොත් ඒකත් අයින් කරනවා. මචං කොහොමද එහෙම දැන් මම කියන්න ඕන නම් පොලිසිය OIC මහත්තයාට පුළුවන් මචං මෙතන කුරුදුවත්ත පොලිසියේ මෙතන තුම්මුල්ල හන්දියේ දාලා තියෙනවා නම් වාහන චෙක් කරන්න ඒ පොලිස් ඔෆිසර්ස්ලා දෙන්නට කොස්තාපල් මහත්තයාටයි SI මහත්තයාට කතා කරගෙන බලන්න දැන් පොලිසියට එන්න කියලා. ඒක OIC මහත්තයාට දෙතියෙන්නේ. එතකොට මචං ජනාධිපතිතුමාට මම දැනන් හිටියේ නෑ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට පුළුවන් කියලා. හරි දැන් මහින්ද රාජපක්ෂ මේ අද කීයක් දින්නේ ආය ළඟ 60යි. මම කැමති නෑ මහින්ද රාජපක්ෂ පොර උඩු රවුල වවලි. 60 10ක් අඩු කරන් උඩු රවුල වවලි ඉන්න හින්දා. කවුරුද රනිල් ජනාධිපතිතුමාට කීයක් දාලා තියෙනවද? 100යි. රනිල් ලොක්කම්. හොඳයි ඉංග්‍රීසියෙන් කතා කරන්න. බඩ ළඟට කලිසම ඇඳලා ඉන්න. තව 25ක් දාන්න. එහෙම කියන්න පුළුවන්ද? එහෙම කොහොමද තීරණය කරන්නේ? රටේ නායකයා බවට අනුර කුමාර දිසානායක මහත්තයාව පත් කරේ මහින්ද රාජපක්ෂගේ සිකියුරිටි එකේ ඉන්නේ උන් 60 10 කරන්නද 100 20 කරන්නද මහින්ද රාජපක්ෂලා තිබ්බනේ අනිත් ජනාධිපතිවරු වගේම කට්ටියත් එක්ක එකතු වෙලා ආයුධ ඩීල් ටික දාගෙන එහා පැත්තෙන් කණු දෙනු ටික කරගෙන නැව්වල බිස්නස් ටික කරගෙන අපි දන්නවනේ මචං යුද්ධ කියන්නේ කොච්චර ලොකු බිස්නස් එකක්ද කියලා මේක හැමෝම ඇයි තොරම්බල් කරේ කියලා ඇයි මේ රටේ අහිංසක ගම්වල කොල්ලන්ව මැරෙන්න දීලා මේක ව්‍යාපාරයක් විදිහට මචං එදා ඉඳන් මේ යුද්ධය පවත්වාගෙන ආවේ මේක තමයි ආණ්ඩු බලය ගත්තාම තිබ්බ ලොකුම ව්‍යාපාරය බිස්නස් එක. මේ ලොකුම ව්‍යාපාරය තමයි මහින්ද රාජපක්ෂ නැවැත්තුවේ. මේකෙන් NGO කාර්යෝ නඩත්තුනා, මේකෙන් ආයුධ ගේන අය නඩත්තුනා, මේකෙන් කණ්ඩ දෙන මිනිස්සු නඩත්තුනා, මේකෙන් නැව් තිබ්බ මිනිස්සු නඩත්තුනා, මේකෙන් කන්ටේනර් තිබ්බ මිනිස්සු නඩත්තුනා. ඒ සේරෙක්ම බිස්නස් මචං මහින්ද රාජපක්ෂ ඉවර කරා. 2009 මැයි 18 වෙනිදා නන්දිකඩාල් කලපුවේ මහින්ද රාජපක්ෂ ඉවර කරේ මචං. අන්නේ ලංකාවේ ලොකුම ව්‍යාපාර ජාලය. ලංකාවේ මේක තොරම්බොල් කර දේශපාලනය කරන මිනිසුන්ගේ දේශපාලනේ මහින්ද රාජපක්ෂ දා ඉවර කරේ මචං. මේ රටේ අහිංසක ගම්වල කොල්ලෝ සොල්දාදුව වෙලා මැරෙන එක අතපය කැඩෙන එක සදාකාලික ආබාධිතයෝ වෙන එක මචං මහින්ද රාජපක්ෂ මහත්තයා මැයි 18 වෙනිදා නිර්මාණය කරේ. මචං මිනිහෙකුට පාර යන්න නිදහස. බෝම්බ එකට පත් වෙයි කියලා බය නැතුව තමන්ගේ දරුවා තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා වැඩරිලා ආපහු එයි කියලා දරුවෙකුට බලාපොරොත්තුවක් ආසාවක්. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට අනුර කුමාර දිසානායක කියන මේ රටේ මිනිහට දේශපාලකයාට මේ රටේ සිංහල මිනිහට කිසිම උවමනාවක් නැහැ. මේ රටේ 30 වසරක යුද්ධ ඉවර කරපු මහින්ද රාජපක්ෂව ගෙදරින් එළියට අදලා. මං හිතන්නේ අනුර කුමාර දිසානායකට ඒ උවමනාව තියෙනවා කියලා. මං හිතන්නේ නෑ. මචං විශේෂයෙන්ම තමුත්තේකම කදිච්ච මිනිහෙකුට. තමුත්තේකම කුරුණෑගල අනුරාධපුරේ කැකිරාව ගල්ගමුව ගල්නෑව මුල්නෑව එහෙ කොල්ලෝ 100,000 ගණක් මචං යුද්ධ වෙනුවෙන් මැරලා තියෙනවා අතපය කැඩලා තියෙනවා. එහෙනම් මම හිතන්නේ අනුර කුමාර දිසානායක කියන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලකයට ඕමනාවක් වෙනවා කියලා මහින්ද රාජපක්ෂව කණෙන් ඇදලා ගෙදරින් එළියට දාන්න. අපි හිතලා බලන්න ඕනේ මේ කතාව පිටිපැස්සේ අනුර කුමාර ජනාධිපතිතුමාව තල්ලු කරන මේ කතාව කියන්න කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට බල කරන මේ කතාව කරේ නැත්තම් මොකද වෙන්නේ කියලා බලාගමු යයි කියනවා නම් එහෙම කියන්නේ කවුද කියන එකයි අපි
අපි හොයන්න ඕන. මම හැම JVP මිනිස්සුයෙක්ගෙම ඉල්ලා සිටිනවා. මාලිමාවට ඡන්දෙ දුන්නු හැම මිනිහෙක්ගෙම මම ඉල්ලා සිටිනවා ඉතාම ආදරෙන්. ජනාධිපතිතුමාට ආදරේ නම් මේ ආණ්ඩුවට ආදරේ නම් කරුණා කරලා ගිහිල්ලා හොයලා බලන්න. අනුර කුමාර දිසානායක මහත්තයා වගේ මේ රටේ අවුරුදු 25 පාර්ලිමේන්තුවේ හිටපු මිනිහෙක් මහින්ද රාජපක්ෂව ගෙදරින් එළියට ඇදලා දාන්න ඕන කියන තැන දක්වා පල්ලෙහාට වැටෙන්න තල්ලු කරපු බලවේගය කවුද? ජනාධිපතිතුමනි ඔබතුමාට මේ බලවේගෙන් ගැලවෙන්න බැරි නම් මේ බලවේග ඔබතුමාට බලයට එන්න උදව් කරා නම් මේ බලවේග ඔබතුමාලගේ ඡන්ද වැඩවලට උදව් කරා නම් කාට හරි කියලා මේ ප්‍රශ්නේ උතනදී විසඳ ගන්න. ඔබ ඉතිහාසයට යන්න ඕන අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි මේ රටේ මිනිස්සු 3න් 2ක් බලය දුන්නු. මේ රටේ දූෂණය ඉවර කරපු නායකයා විදිහට. ඔබ ඉතිහාසයට එකතු වෙන්න මේ රටේ මිනිස්සුන්ට සිස්ටම් හදපු නායකයා විදිහට. මහින්ද මහත්තයා යුද්ධ ඉවර කරලා සංවර්ධනය හැදුවා. එතනින් එහාට මේ රට අලුත් මාවතකට ගෙනිච්ච පිරිසුදු මාවතකට ගෙනිච්ච ජනාධිපතිවරයා වෙන්නකෝ ඔබ. ඔබ එයා බවට පත් වෙන්නකෝ. මහින්ද රාජපක්ෂගේ 60 හිටපු පොලිස්කාරයොත් අඩු කරපු නායකයා වෙන්න ඔබ ඉතිහාසයට එකතු වෙන්න ඕනේ නැහැ. ඔබ ඉතිහාසයට එකතු වෙන්න ඕනේ නැහැ. මහින්ද රාජපක්ෂව ගෙදරින් එළියට ඇදලා දාපු මිනිහට මොනවද ඔබ මේ කියන්නේ? මේ ගෝඨාභය රාජපක්ෂවත් කෙලුනේ දම සමග පිළිසඳරවල් කරන්න ගිහිල්ලා. ගම්වලින්නේ උන්ට ඕන කතා කියන්න ගිහිල්ලා. ජනාධිපති වැඩේ කරන්න. අර චීනෙට ගිහිල්ලා ලස්සනට හිටියේ. ඒ විදියට රටේ රාජනායක විදියට මේක කරන්න යන්නකෝ. ගංගාන රිංග ගම සමග පිළිසඳරවල් කර ඒ මිනිස්සුන්ට තරහ වෛරය ඔබ නැවත මේ ඔබ කරපු කතාවේ වීඩියෝ එක අරන් බලන්න. ඒ වීඩියෝ එකේ මහින්ද රාජපක්ෂව ගෙදරින් එළියට ඇදලා දානවා කියද්දි ඒ මිනිස්සුන්ගේ මූණු කොහොමද කියලා චුට්ටක් බලන්න. ඔබ බලෙන් අහනවා එහෙම හොඳ නැද්ද? එහෙම කරාට කමක් නැද්ද? මොකද මිනිස්සුන්ගේ ප්‍රතිචාරයක් නැති හින්දා ඔබව නැවත අහනවා. එතකොට අනේ අපේ පක්ෂේ ලොක්කන ඇවිල්ලා ගෙන්නේ කියලා මිනිස්සු අප්පුඩි ගහනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි මහින්ද රාජපක්ෂ මේ ඉතිහාස පොතට එකතු වෙලා ඉන්නේ. ඒක ඔයාට මකන්නත් බෑ මට මකන්නත් බෑ ප්‍රභාකරන් වලින් නැගිටලාවත් මකන්න බෑ. ඒ නිසා කරගන්න පුළුවන් එක දෙයයි තියෙන්නේ. ඒ තමයි ඔබත් මේ ඉතිහාස පොතට එකතු වෙන එක. ඔබ ඉතිහාස පොතට එකතු විය යුත්තේ කොහොමද කියන එක ඔබ තීරණය කරන්න. ඒකට අවශ්‍ය කරන සහායද දෙන්නේ මේ විදිහට දුක්ද වෙන්නේ කියන එක අපි තීරණය කරන්න. රට බේරා දෙන්න කියලා එකම ඉල්ලීමයි තමුන්නාන්සේලා කරේ. වෙන කිසි දෙයක් මගෙන් ඉල්ලුවේ නැහැ. මගෙන් ඉල්ලුවේ මේ රටෙන් කොටියව පරාජය කරලා කොටියව එලවලා දාලා මේ රට ඒකීය රටක් කරන්න කියන එකම ඉල්ලීමයි තමුන්නාන්සේලා කරේ.